දවසක් හැමෝටම මම කලින් වීඩියෝ එකක් කරා ICT සර්විස් එකේ පළවෙනි පන්තියේ 3 වෙනි ශ්‍රේණිය සඳහා කියලා. මම එදා කරේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්න වලට අදාළ කරුණු සාකච්ඡා කරපු එක විතරයි. මේකට හැබැයි මම කරුණු දෙකක් නෙවෙයි කරුණු ගොඩක් කතා කරා කලින් වීඩියෝ එකේදී. ඊට පස්සේ මම වීඩියෝ එකේදී කිව්වා තව වීඩියෝස් ටිකටම ඕනේ නම් කමෙන්ට් එකක් පල්ලෙහා දාන්න කියලා. කමෙන්ට් එකක් දෙකක් වගේ වැටලා තිබ්බා. ඒ නිසා මම හිතුවා තව වීඩියෝ කීපයක් ටිකට කරනවා කියලා. මේකේ දෙවෙනි ප්‍රශ්නේ විතරයි මම අද මට ලොකුවට වෙලාවක් නැහැ. මම මේ දෙවෙනි ප්‍රශ්න අනිත් මම හිතනවා දැන් පටන් ගත්ත විදිහට one by one ප්‍රශ්න ටික කරගෙන වීඩියෝ යන්නේ හොඳයි කියලා. ඒ නිසා මම අද මේ දෙවෙනි ප්‍රශ්නේ විතරක් සාකච්ඡා කරනවා. URL යනුවෙන් කෙටියෙන් දැක්වෙන්නේ කියන එක මම හිතන්නේ හැමෝම වගේ දන්නවා. URL කියන්නේ Uniform Resource Locator කියන එක. අපි ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක චුට්ටක් කතා කරමු. URL කියන්නේ Uniform Resource Locator කියන එක. සිංහල මීඩියම් ලියන අය සමහරට හිතයි මේක සිංහලෙන් කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ මේ විභාගෙදී. මොකද මේ වගේ අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ නැහැ, දන්නේ නැහැනේ. ඔයගොල්ලෝ දන්න විදිහට Uniform Resource Locator කියලා ලියන්න. ඒ වගේම අනිත් එක මේක තරඟ විභාගයක්. හැම දෙයකින්ම ලකුණක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ හින්දා උදාහරණයක් විදිහට කියලා අපි දන්නවනේ URL bar එකේ අපි මොනතරම් URL ගහලා තියෙනවා. අපි දන්න simple URL එක example එකක් ලියන්න. එතකොට ලියද්දි මේ https මේ කැලලක් තියන්න. මොකද නැත්තම් නිකන් URL එකකින් කැලලක් දෙලා වගේ domain එකද කොහෙද මේ www.google.com කියන කැලල විතරක් ගත්තාම කියන්නේ. ඒ නිසා complete answer එකක් අපිට යන්න. මොකද තරඟ විභාගයක් නිසා URL කියන්නේ Uniform Resource Locator. sample එකකුත් අනිවාර්යෙන් ලියලා තියන්න. එතකොට එහෙම තමයි අපිට ලකුණු එකතු කරගන්න පුළුවන් වෙන්නේ මේ තරඟ විභාගෙ. මේ වගේ විභාග වලට ලොකු පිරිසක් ලියනවා. ලොකු තරගයක් තියෙනවා. අපි දන්නම දේවල් ආව වුණත් සමහර ලාවට ඔයාලගේ රෑන්ක් එක පිටපස්සට ගිහිල්ලා ලකුණු හොඳට තිබ්බත් ඒ අදාළ පෝස්ට් එක හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි මේක අහලා තිබ්බෙත් පේපර් එකේ URL කියන්නේ මොකද්ද කියලා විතරයි. මම ඒ වගේම තව එකක් ඉන්න URI කියන්නේ මොකද්ද කියලාත් කතා කරන්න හිතුවා. මොකද දැන් URL කියන්නේ මොකද්ද කියලා ගියපාර පේපර් එකේ අහුවනම් සමහර ඊළඟට අහන්නේ URI කියන්නේ මොකද්ද කියලා වෙන්න පුළුවන්. URI කියන්නේ Uniform Resource Identifier කියන එක. ඒ කියන්නේ URL එක කියන්නේ URL එකක්. ඉතින් URL එකන්නේ මේක උනත් URI එකක් තමයි. URL එකේ විශේෂත්වය වෙන්නේ වෙබ් එකේ තියෙන එකක් නේ අපි URL එකකින් පෙන්නන්නේ. URI කියද්දී ස්පෙસિෆිකලි වෙබ් එකේ තියෙන රිසෝස් එකක්ම වෙන්න ඕනේ නැහැ. අපේ FTP කියන ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක තියෙන PDF එක රිසෝස් අයිඩෙන්ටිෆයර් එක එහෙම නැත්නම් ඊමේල් එකක් එහෙම නැත්නම් අපි ලෝකල් කම්පියුටරේ තියෙන එක පාත් එක ඒ හැම එකක්ම යුනිෆෝම් රිසෝස් අයිඩෙන්ටිෆයර් කියන එකට වැටෙනවා. හැබැයි යුනිෆෝම් රිසෝස් ලොකේටර් කිව්වොත් වෙබ් එකේ තියෙන මේ වගේ එකක් විතරයි ගන්න පුළුවන්. ඒ කියන්නේ URL කියන එක URI වල සබ්සෙට් එක. හරි. එච්චරයි මම අද පොඩි ෂෝට් වීඩියෝ එකක් කරේ. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ මම වීඩියෝ එකෙන් කතා කරන්නම්.